ඔයාලා අනුරාධපුරයේ ඉතිහාසය ගැන තව දැනගන්න කැමතිද? එහෙනම් අද මම ඔයාලට දෙවනි පෑතිස් රජතුමාගේ කාලේ ඉදි කරපු විශේෂ විහාරයක් ගැන කියන්නයි යන්නේ. ඒ තමයි වෙස්සගිරි විහාරය. වෙස්සගිරි විහාරය කියන්නේ දෙවන පෑතිස් රජතුමා විසින් ඉදි කරපු විහාරයක්. වංශ කතාවල සඳහන් වෙන විදියට මේ විහාරයේ භික්ෂුන් වහන්සේලා 500ක් විතර පැවිදිව වාසය කරලා තිබෙනවා. ඒ කාලේ කොච්චර භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් මෙහි වැඩ ඉඳලා ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්ද ඔයාලට? හැබැයි ඉතින් ඉතිහාස මූලාශ්‍රවල වෙස්සගිරි විහාරය ගැන සඳහන් වුණත් මේක තමයි නියම වෙස්සගිරි විහාරය කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නම් මේ භූමියෙන් හම්බ වෙලා නැහැ. ඒකත් ටිකක් පුදුම සහගතයි නේද? ඉතින් යාළුවනේ ඔයාලා අනුරාධපුරේ යනව නම් වෙස්සගිරි විහාරය බලන්න යන්න. ඒක ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි. විශේෂයෙන්ම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයට නම් මේක ගොඩාක් වැදගත් වෙයි. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.